Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ කොහොමද MT5 එකට ඔටෝ බොට් එකක් දාගන්නේ කියන එක කතා කරන්න. මේක හරි සරල දෙයක්. අපේ group එකේ අපේ අයට නම් මම බොට් එක දීලා තියෙනවා. කොහොම හරි ඔයාලට run කරන්න ඕන බොට් එකේ ෆයිල් එක. ඒ කියන්නේ exe ෆයිල් එක. ඒක ඔයාලා save මුලින්ම copy කරගන්න. ඔයාලගේ තියෙන location එකකින් copy කරගන්න. අපේ set එක කරනම් මම inbox එකට ෆයිල් එක දානවා. එතකොට එතනින් download වලට save කරගෙන එතනට ගිහිල්ලා copy කරගන්න. copy කරගෙන ඔයාලා කෙලින් වෙන්න ඕනේ MetaTrader 5 app එකට. මෙන්න මේ විදිහට ඔයාලගේ broker එකට අදාළව වෙල් account එකට log වෙන්න. log වෙලා account එක log වෙන්නේ මෙන්න මෙතන file කියලා තියෙනවා. file වලින් ගිහිල්ලා මේ login to trade account කියන එකෙන් log වෙන්න පුළුවන්. ඒක ඉතින් ඕන කෙනෙක් දන්නවා. අපි අද කතා කරන්නේ MT5 එකට bot එකක් කොහොමද attach කරගන්නේ කියන එක. ඉතින් ඔයාලා මුලින්ම එන්න ඕනේ මෙන්න මෙතන MetaTrader 5 එකේ left side එකේ top bar එකේ බලන්න file කියලා තියෙනවා. මෙන්න මෙතන මේ mouse එක තියෙන තැන මෙතන click කරන්න. ඊළඟට ඒක හරහා යටට එන්න open data folder කියලා තියෙනවා file එක. මෙන්න මෙතෙන්ට යන්න. මෙතන click කරාට පස්සේ ඔයාගේ PC location එකක් open වෙනවා මෙන්න මේ විදියට. මෙතන guys මේ හතරවෙනි ඉඩ තියෙන MQL5 කියන folder එක double click කරන්න. ඊට පස්සේ ඔයා වෙයි මෙන්න මේ වගේ file එකකට. ඒක ඇතුළට. එතකොට ඒකෙත් මෙන්න මේ උඩම තියෙන experts කියන tab එක ඇතුළට යන්න ගිහිල්ලා right click කරලා ඔයා ගෙනාපු ෆයිල් එක මෙතෙන්ට paste කරන්න. එතකොට මෙන්න මේ විදිහට කොළ පාටින් පෙන්නයි. දැන් මෙතන නම් මගේ ෆයිල් ගොඩක් තියෙනවා. මෙන්න මේ උඩම් ෆයිල් එක තමයි මම දැන් දාපු ෆයිල් එක. එතකොට ඔන්න මේ විදිහට ෆයිල් එක පෙන්නන්න ඕනේ මෙතන. ඊළඟට ඒ ටැබ් එක එතනින් close කරලා දාන්න. close කරලා ඔයාලා ආපහු එන්න MetaTrader 5 වල view යන්න. view ගිහිල්ලා navigator යන්න. නැත්නම් control n click කරන්න. navigator එකට එන්න. navigator එකට ඇවිල්ලා මේ expert advisors කියන තැන right click කරලා refresh කරන්න. එතකොට මෙන්න මේ විදිහට අපි අර අතරින් දාපු ෆයිල් එක ඔයාගේ මෙන්න මෙතනින් ඒ නමත් එක්ක ඒ විදිහටම පෙන්නනවා. ඊළඟට ඔයා මේක ඔයාට ඕන chart එකට දාගන්න. දැන් ඔයාලට මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි right click කරලා attach to chart කියන එක click කරන්න. එතකොටත් එනවා මෙතෙන්ට. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට bot එකට click කරලා මෙහෙම ඇදගෙන ඇවිල්ලා මේ පැත්තට drop කරලා දාන්න. drag and drop. ඊට පස්සේ මේ common කියන tab එකේ අනිවාර්යයෙන්ම මේ allow algo trading කියන එකට ටික් එක දාලා තියෙන්න ඕන. නැත්නම් bot trade කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන setting වලින් ඒ bot එකට දාලා දැන් මේ අපේ bot එක. මේ අපේ VIP members ලා පාවිච්චි කරන bot එක. ඉතින් මේකේ setting ටික මම group එකේ දාලා දෙනවා මොනවද දාගන්න ඕන setting කියලා. ඒ විදිහට setting ටික දාගත්තා. setting ටික දාගෙන ඔයාලට තියෙන්නේ save and okay දෙන්න. ඊට පස්සේ bot එක මෙන්න මේ විදිහට මෙහෙම save කරා. ඊට පස්සේ okay දෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන දකුණු පැත්තේ. මෙන්න මෙතන දකුණු පැත්තේ නිල් පාටින් කැප් එකක් වගේ පෙන්වන්න ඕන හරියන. මේක නිල් පාටින් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ bot එක හරියට වැඩ කරනවා. මෙන්න මෙතන algo trading කියන එක on එකේ තියෙද්දි තමයි bot එක නිල් පාටින් තියෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන්නේ. සහ මේක off කරාට පස්සේ මෙතන ඔයාලට පේනවා සුදු පාට වෙනවා. ඒ කියන්නේ bot එක වැඩ කරන්නේ නැහැ. එතකොට මේක ආපහු on කරාම මෙතන නිල් පාටින් පෙන්වනවා. එතකොට bot එක වැඩ කරනවා. මේක උඩ ඔයාලට right click කරලා ආපහු properties මේවට යන්න පුළුවන්. මේ ඒ කියන්නේ මොනවා හරි setting හදා ගන්න ඕන නම් ඔයාලට ආපහු ඕන වෙලාවක ඒකට right click කරලා ඒවා වෙනස් කර ගන්න පුළුවන්. ඊළඟට මෙතන expert list කියන එකට ගියාට පස්සේ මේකේ ඔයාලට වෙන දේවල් හැමදේම මෙතනින් තව ඉස්සරහට ගිහිල්ලා ඕන දේවල් බලා ගන්න පුළුවන්. සහ ඊළඟට control T click කරන්න නැත්නම් view වලට යන්න toolbox යන්න. toolbox ගියාට පස්සේ මෙතන ඔකට ඉත පේනවා experts tab එක. මෙන්න මේ setting වල trade history මේ ටික තමයි මෙතන පෙන්නන්නේ. මෙතන experts කියන එකේ bot ගැන සියලුම විස්තර සටහන් වෙනවා. එතකොට මේ තියෙන අපි දැන් ටිකට කලින් off කරපු එක disable කරපු එක enable කරපු එකක් දැන් පෙන්නනවා. ඒ කියන්නේ අපි මෙන්න මේ time එකේ මේ වෙලාවට bot එක on කරා කියන එක පවා මේක පෙන්නන. එතකොට bot එක trade එකක් ගත්තද මොකද උනේ? ඒ trade එකට මොන හරි error එකක් ආවද? ඒක ගන්න නැති හේතුවක් තියෙනවද? ඒ සේරම ටික මෙතන update වෙනවා. ඔන්න ඔය විදිහට තමයි bot එකක් දාගන්නේ සරලවම. එහෙනම් මොනවා හරි වෙන දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.